දරුවෝ පොඩ්ඩක් ආයෙ බලන්න බෝඩ් එක දිහා. හරි. දැන් අපි කතා කරා ආදේශන ප්‍රතිවිපාකය නිසා කොහොමද ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ කියලා. අපි ඒක දැන් ආයෙ උදාහරණයක් අරගෙන පුතේ කතා කරමු. දැන් මම මොකක්ද කිව්වේ ආදේශන ප්‍රතිවිපාකය කියන්නේ? සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙද්දී කොහොමද ඉල්ලුම් ප්‍රමාණය හැසිරෙන්නේ? එතකොට ආදේශන භාණ්ඩයේ මිල ස්ථාවරයි පුතේ. ඒ කියන්නේ ඉල්ලුම් නීතියදී කියන්නේ අනිකුත් සාධක ස්ථාවරයිනේ. එතකොට ආදේශන භාණ්ඩයේ මිල ස්ථාවරයි පුතේ. මම උදාහරණයක් දෙන්නම් මෙහෙම. හිතන්න මේ මස්. මෙතන මස් ඉල්ලුම් කරන පාරිභෝගිකයෝ ටික මෙතන. මෙතන ඉන්නවා මාළු. මස් වලට ආදේශන භාණ්ඩයක් කියලා මම ගන්නවා මාළු. දැන් පුතේ වෙළඳපොලේ මෙන්න මේකේ මිල ස්ථාවරයි. ආදේශන භාණ්ඩය මේක. ආදේශන භාණ්ඩය. මේක සලකා බලන භාණ්ඩය. සලකා බලන භාණ්ඩය. හරි පුතේ. දැන් වෙළඳපොලේ මාළු වලට සාපේක්ෂව මස් වල මිල වැඩි වෙනවා. මොනවද පුතේ වැඩි වෙන්නේ? මිල. මිල වැඩි වෙනවා. එතකොට පුතේ මොකද්ද වෙන්නේ? මස් ඉල්ලුම් කරන පාරිභෝගික ටික බලනවා මම මෙච්චර ගාණක් දීලා මස් කනවට වඩා හොඳයි මාළු කන එක. ඉතින් මෙතන ඉන්න පාරිභෝගිකයෝ ටික මෙන්න මෙතනට යනවා. මාළු වලට යනවා. එතකොට පුතා මෙන්න මේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා පුතේ. ඔන්න ඕක තමයි මම සරලව ඔයගොල්ලන්ට පැහැදිලි කරේ. මේකෙම අනිත් පැත්ත මාළු වලට සාපේක්ෂව මස් වල මිල අඩු වෙනවා පුතේ. එතකොට අර මෙතන ඉඳන් අතන්ට ගිය පාරිභෝගිකයෝ ටික හිතනවා දැන් මස් වල මිල අඩුයි මාළු වලට වැඩිය. එතකොට මෙතන්ට ගිය පාරිභෝගිකයෝ ටික ආයෙ මෙතන්ට එනවා. මොකද නිසාද? මිල අඩු වුණ නිසා. මිල අඩු වීමේ ප්‍රතිඵලයක් නිසා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. පුතේ සරලව ඔන්න ඕක තමයි තේරුම් ගන්න ඕනි ආදේශන ප්‍රතිවිපාකය කියන්නේ මොකක්ද කියලා. හරි. අපි නෝට් එකට යන් නෝට් එක ලියාගෙන ඉතුරු ටික කතා කරමු.